වේගවත් සිතිවිලි ධාරාවක් ක්‍රියාත්මක වෙන්න හදනකොට තමයි මේ සති සම්පජන්ණය ක්‍රියාත්මක වෙන්නේ. සූත්‍ර දේශනා අපි ගිරව් වගේ කටපාඩම් කරනවට වඩා දැන් උදාහරණයකට හිතන්න කාන්තාවක් දිහා අපි බලනවා ඉදිරියේ ඉඳන්. ඉස්සරහෙන් බලනවා. ඒතර මේ ආනාපාන සති භාවනාවේ මුලින්ම තියෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව තමයි මුලින්ම තියෙන්නේ. ඒ නිසා මේ දේශනා බොහොම විද්‍යාත්මකයි. කියන්නේ අන්න ඒකයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වෙනම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දේශනා කරලා තියෙන මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු පුහුණු වෙනකොටත් ඒ තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය සති සම්පජාන්නේ තමයි. එතකොට යම් ත්‍රිවිධ සුචරිතයක් තියෙනවාද? මේ ත්‍රිවිධ සුචරිතය අවශ්‍ය වෙනවා. මොකද සතර සතිපට්ඨානෙ සිය පවත්වා ගන්න. දැන් උදාහරණයකට අපි කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා නේද? කාමේසු මිච්ඡාචාරය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදුදහමේ විද්‍යාව හැවත් බුද්දිස් සයන්ස් වැඩසටහනේ 22 වෙනි වැඩසටහන ආරම්භ කරන්නයි අප මේ සූදානම් වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අපගේ අනුශාසක වන ගරු හේම්පිට ධම්මබෝධික ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කළේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද කියලා. ශ්‍රද්ධාවෙන් පසුව යෝනිසෝ මනසිකාරය පුහුණුවන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ යෝනිසෝ මනසිකාරය පුහුණු වෙනකොට සති සම්පජන්ණය දක්වා මනස දියුණු වන ආකාරය පියවරින් පියවරට අපි සාකච්ඡා කරා. අවසරයි ස්වාමින් වහන්සේ, මේ සති සම්පජන්ණය පහළ වුණාට පස්සේ එතනින් එහාට මොකද ස්වාමින් වහන්සේ වෙන්නේ? හොඳයි, සියලුම දෙනාට තෙරුවන් සරණයි. බුද්දිස් සයන්ස් වැඩසටහන් මාලාවේ 22 වෙනි වැඩසටහන තමයි අපිට අද ආරම්භ කරන්න තියෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි මේ වැඩසටහන මෙහෙවන්නේ බ්‍රිතාන්‍යයේ සිට අපේ චමරි උපාසිකාව. ඉතින් ඇය කලින් වැඩසටහනේදී ප්‍රශ්නයක් ඇසුවා, මොකද්ද සති සම්පජන්ණය නේද? එයි ස්වාමීන් වහන්සේ. සති සම්පජන්ණය පහළ වුණාට පස්සේ මොකක්ද වෙන්නේ නේ? ඒකනේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. එහේ. එතකොට දැන් අපි ගත්තොත් පසුගිය වැඩසටහනේදී අපි පැහැදිලි කරලා දුන්නා කල්යාණ මිත්‍රයෙක් විසින් දේශනා කළ යුතු පළමු ධර්ම දේශනාව මොකද්ද? එහේ. ඊළඟට ඒ ධර්ම දේශනාවෙන් පුජ්‍යලයා තුළ සද්ධාව පහළ වෙන්න ඕනේ කොහොමද නේද? අපි කතා කරා. ඊළඟට ඒ සද්ධාව පහළ වුණාට පස්සේ ඔහු තුළ යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න නම් ඊළඟට දේශනා කරන්න ඕනේ මොකද්ද නේද? එතනදී අපි පැහැදිලි කරලා දුන්නා යම් ධර්මතාවයක් හටගන්න හේතුන් ඇතුවයි. එතකොට ඒ හේතුන් නිරුද්ධ වීමෙන් ඒ ධර්මතාවයන් නිරුද්ධ වෙලා යන බව ඒ ධම්ම හේතුප්පබව ගාථාවෙන් අපි පැහැදිලි කරලා දුන්නා. ඒතකොට මෙන්න මේ විදිහේ ධර්මයක් දේශනා කරනකොට ශ්‍රාවකයා තුළ ඒ ඇති වුණ ශ්‍රද්ධාවෙන් පසු යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පසු යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ බෞද්ධයා වැඩ ආරම්භ කරන්නේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරය. පැහැදිලිනේ? ඊළඟට අපි කියලා දුන්නා ඒ යෝනිසෝ මනසිකාරය යම් වීරයක් ඇතුව කරගෙන යන්න ඕන. නේද? එහෙම ටික කාලයක් පුහුණු වෙනකොට ඔහු තුල මේ යෝනිසෝ මනසිකාරය ඉබේ ක්‍රියාත්මක වෙන ඒ නුවණ පහළ වෙන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාවට තමයි සති සම්පජන්ණය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය ඉබේ ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි සති සම්පජන්ණය කියලා අපි ගිය සතියේ පැහැදිලි කරලා දුන්නේ. ගිය වැඩසටහනේදී පැහැදිලි කරලා දුන්නේ. එතකොට මේ සති සම්පජන්ණයට ආවට පස්සේ යෝනිසෝ මනසිකාරය අදාළ අවස්ථාවේදී ඉබේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තේරුණා නේද? ඒක අදාළ අවස්ථාවේදී තමයි මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. සති සම්පජන්ණය.
එහෙයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. අදාළ අවස්ථාවේදී කියලා කිව්වේ මොන අවස්ථාවද ස්වාමින් වහන්සේ? අදාළ අවස්ථාව කියන්නේ අවශ්‍ය වෙලාවෙදි පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඇසෙන් රූපයක් දකින හැමතිස්සෙම මේක වෙන්නේ නැහැ. සති සම්පජන්ණේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අසන හැම අවස්ථාවකම මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සති සම්පජන්ණේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ දකින රූපේ නිසා හෝ එහෙම නැත්නම් අසන ශබ්දේ නිසා අපේ සිත තුළ ඒ අරමුණට අදාළව වේගවත් සිතිවිලි ධාරාවක් ක්‍රියාත්මක වෙන්න හදනකොට තමයි මේ සති සම්පජන්ණේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඒ එන අරමුණට ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන අවස්ථාවේදී තමයි මේ සති සම්පජන්ණේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන මනාප අමනාප අරමුණු ඔස්සේ දිගින් දිගටම සිතිවිලි පහළ කිරීම. එතකොට නතර කරන්නේ කවුද? මේ සති සම්පජන්ණයෙන් තමයි ඒක කරන්නේ. එතකොට මේකේ ඉබේ වෙනවා නම් අපි ඒකට කියන සති සම්පජන්ණය කියලා. අපි ඒක හිතලා වීරිය යොදවලා කරනවා නම් අන්නේ අවස්ථාව තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන අවස්ථාව. ඒ නිසා යෝනිසෝ මනසිකාරයට වඩා මේ සති සම්පජන්ණය කියන්නේ ඒක දියුණු අවස්ථාවක්. තේරුණා නේද? එහෙයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම බැලුවාම මේ සති සම්පජන්ණය මොකද්ද වෙලා තියෙන්නේ? ඇස කෙරෙහි සංවර වෙලා තියෙනවා. ඊළඟට කන කෙරෙහි සංවර වෙලා තියෙනවා. ඊළඟට දිවට, නාසයට, කයට, හිතට එන අරමුණු කෙරෙහි සංවරය තමයි මේ සති සම්පජන්ණයෙන් ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රය එතකොට මේ සූත්‍ර පිටකය අධ්‍යයනය කරන්නේ නැතුව වුණත් නේද? අපිට කියන්න පුළුවන් මේ සති සම්පජන්ණයෙන් ගොඩනගලා තියෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඒකයි මම අර මුලින්ම කිව්වේ මේ වැඩසටහනේදී මම මුලින්ම කිව්වේ ඒකයි මේ සූත්‍ර දේශනා අපි ගිරව් වගේ කටපාඩම් කරනවට වඩා අපි අධ්‍යයනය කරන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේගේ ඒ දේශනා ශෛලය. තමයි අපි හරියටම දැනගන්න ඕනේ. මේ දේශනා ශෛලය අපි හරියටම දන්නවනම් ඊළඟ මොකද්ද බුදුරජාන් වහන්සේ දේශනා කරන්න කියලා ඒක අපිටම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධර්මය බොහොම විද්‍යාත්මකව තමයි දේශනා කරලා තියෙන්නේ. පැහැදිලි නේද? එහෙයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අප තුළ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා කියලා අප හරියටම දැනගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඉන්ද්‍රිය සංවර අවස්ථාව හරියටම දැනගන්නේ කොහොමද කියලා දහන්නේ? එහෙයි ස්වාමීන් වහන්සේ. මේ ඇසට පේන හෝ එහෙම නැත්නම් කනට ඇසෙන ශබ්දේ නිසා ඒ හටගන්න මනාප අමනාප අරමුණු කෙරෙහි අපි කියන්නේ අප තුලින් වේගවත් සිතිවිලි ධාරාවක් ඇති වෙනවා නම් ඒ මනාප අරමුණු කෙරෙහි අප තුළ වේගවත් සිතිවිලි ධාරාවක් ඇති වෙනවා නම් ඒ සිතිවිලි ධාරාව නතර වෙන්නේ නැතුව ඒක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ අවස්ථාවේ සිහියක් නුවණක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා එතනදී ඉන්ද්‍රිය සංවරයක් නැහැ. දකින රූපය කෙරෙහි අපි හිත හිතා යනවා නම්, කනට ඇහෙන ශබ්දය කෙරෙහි අපි හිත හිතා යනවා නම්, හිතට එන අරමුණු කෙරෙහි අපි හිත හිතා යනවා නම්, ඒ කියන්නේ අර දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් නතර වෙන්නේ නැත්තම් අන්නේ අවස්ථාවේදී ඔහුට සිහියක් නැහැ, නුවණක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? සති සම්පජන්ණේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සති සම්පජන්ණේ නැත්තම් ඒ අවස්ථාවේදී මොකද්ද නැත්තේ? ඉන්ද්‍රිය සංවරයක් නැහැ. පැහැදිලි නේද? දැන් ස්වාමීන් වහන්සේ යමක් බලන දිහා අනුවත් මේක වෙනස් වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඇසෙන් දකින රූපයට අදාළව ඒ රූපේ වර්ණය තියෙනවානේ. එහෙයි. එතකොට ඒ රූපයට හැඩයක් තියෙනවා. සටහනක් තියෙනවා. ඊළඟට අපි මේ රූපය බලන කෝණය අනුව නේද? සිතිවිලි වෙනස් වෙන්න පුළුවන්. එහෙයි. දැන් උදාහරණයකට හිතන්න කාන්තාවක් දිහා අපි බලනවා ඉදිරියෙන් ඉඳන්. ඉස්සරහෙන් බලනවා. හරිද? එතකොට කාන්තාව දිහා හෝ එහෙම නැත්නම් පිරිමියා දිහා අපි පැත්තෙන් බැලුවොත් ඒ බලන කෙනාට රාගය ඇති වෙන විදිය අඩු වැඩි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. මොකද පැත්තෙන් බලනකොට ඒ කාන්තාවගේ හැඩය එහෙම නැත්නම් ඒ පිරිමි කෙනාගේ හැඩය හොඳින් ග්‍රහණය වෙන නිසා
ඒන හැඟීම් වෙනස් වෙන්න පුළුවන් නේද? ඊළඟට ඒ කෙනා ඇවිදින ආකාරය බලාගෙන හිටියොත් ඒ හටගන්න සිතිවිලි වෙනස් වෙන්න පුළුවන්. එතකොට අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ ග්‍රහණය කරන අරමුණු නිසා වේගවත් සිතිවිලි ධාරාවක් ඇති වෙනවා නම් ඒ සිතිවිලි ඔස්සේ විතර්ක ගොඩ නැගෙනවා නම් ප්‍රපංච ගොඩ නැගෙනවා නම් අන්නේ ඒ අවස්ථාව තමයි ආයතන ක්‍රියාවලිය අසංවර භාවයට පත් වෙන අවස්ථාව. මේ දකින රූපයට, ඇසෙන ශබ්දයට, සුවඳට, රසයට, කයට දැනෙන පහසට, හිතට එන සිතිවිලි වලට අප තුලින් සිතිවිලි ධාරාවක් ඇති වෙන්නේ නැත්තම් අන්නේ අවස්ථාව තමයි මොකද්ද? ඉන්ද්‍රිය සංවරයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව. එහෙයි. අන්න ඒකට තමයි අපි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. එතකොට අපිට පේනවා මේ බුද්ධ දේශනාව අනුව යම් පුජ්‍යලයක් තුල සති සම්පජන්ණය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන්නෙම ඒකම තමයි ඉන්ද්‍රිය සංවරය බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ තෘෂ්ණා සූත්‍රයේදී එහෙම නැත්නම් තණ්හා සූත්‍රයේදී දේශනා කරන්නේ යම් ඉන්ද්‍රිය සංවරයක් ඇත්තේද මේ ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය ඉන්ද්‍රිය සංවරයේ ප්‍රත්‍ය එහෙම නැත්නම් හේතුව තමයි සති සම්පජන්ණය. එහෙයි. තේරුණාද? එහෙයි සානහස. දැන් ওই චිත්‍රපටි නිර්මාණය කරනකොට භාවිතා කරන ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකට කියන්නේ කුලේශෝ ඉෆෙක්ට් එක කියලා. මේ කුලේශෝ කියන්නේ රුසියානු ජාතිකයෙක් තමයි මේ මූලධර්මයේ ලෝකයට හොයාගත්තේ, වල දුන්නේ. ඊට පස්සේ ඒක සොයාගත්තට පස්සේ ඒ අනුව තමයි ලෝකේ කවුරු චිත්‍රපටි, ටෙලිනාට්‍ය, ඔය කතන්දර ගොඩනගනකොට ඒ මූලධර්මයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි බලමු මේ ඒ ඉෆෙක්ට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක අපි ඉගෙන ගන්න දවස්වල අපිට ඒක කියලා දුන්න උදාහරණෙම මම කියන්නම්. ඔන්න අපි වීඩියෝ ක්ලිප්ස් 3ක් ගන්නවා. හරිද? එකක ඉන්න කාන්තාවක් ලස්සන්ට hina වෙලා ඉන්න වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ කාන්තාවම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේම හඬා වැටෙන වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. හරිද? ඊළඟට තව වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා බොහොම කඩවසම් පිරිමි පුජ්‍යලයෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක්. ඒතර වීඩියෝ ක්ලිප් 3ක් තියෙනවා. හරිද? ඒතර මේ කුලේශෝ මොකද කරන්නේ? ඔන්න මුලින් එයා තියනවා අර කාන්තාව සිනාසෙන වීඩියෝ ක්ලිප් එක. ඊළඟට ඒකට අමුණනවා අර පිරිමි පුජ්‍යලයාගේ වීඩියෝ ක්ලිප් එක. හරිද? අන්තිමට දානවා අර කාන්තාව අඬන වීඩියෝ ක්ලිප් එක. එතකොට මේ තුනම එකට අමුණලා කියනවා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එක දිගට අපිට බලාගෙන ඉන්න කියනවා. එතකොට අපි තුල ඒ බලන එක තුල කතන්දරයක් හැදෙනවා. අපේ මනසේ ලස්සනට සතුටෙන් hina වෙවි ඉන්න කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව පිරිමියෙක්ව දකිනවා. එහෙමයි අපේ හිතේ කතාව හැදෙන්නේ. පිරිමියෙක්ව දකිනවා. දැක්කට පස්සේ ඒ කාන්තාවට තමන්ගේ අතීතය මතක් වෙලා එහෙම නැත්නම් මේ පිරිමි පුජ්‍යලගෙන් සිද්ධ වෙච්ච අසාධාරණේ මතක් වෙලා අඬන්න පටන් ගන්නවා. තේරුණා නේද? මේ ඉන්ද්‍රිය අසංවර භාවය නිසා අපේ මනසේ ගොඩ නැගෙන කතාව. පැහැදිලි නේද? එහේ සාවිනාත්. ඊළඟට මෙයා මේ කුලේශෝ කරන්නේ මොකද්ද? මුලට දානවා හඬමින් ඉන්න වීඩියෝ ක්ලිප් එක. ඒ ක්ලිප් එකම දානවා. හරිද? මැදට අර විදිහටම අර පිරිමි පුජ්‍යලයාගේ වීඩියෝ ක්ලිප් එක තියෙනවා මැද. අන්තිමට දාන සිනාසෙන වීඩියෝ ක්ලිප් එක අර කාන්තාව. මේ තුන එකට එකතු කරලා කියනවා බලලා දැන් මොකද කියන්නේ? දැන් මොකද්ද ඔබට හැඟෙන්නේ? ඒතර හඬමින් කාන්තාවක් ඉන්නවා. ඒ හඬමින් ඉන්න කාන්තාව පිරිමි පුජ්‍යලෙක් දකිනවා. දැක්කට පස්සේ කාන්තාව සිනාසෙනවා. ඕකනේ දැන් අපි එක දිගට ඔක බැලුවම වෙන්නේ. එතකොට අර හඬමින් ඉන්න කාන්තාව අර පුජ්‍යලයව බලාපොරොත්තු වෙන කාලයක් තිස්සේ තමන්ට දැක ගන්න බැරි වෙච්ච පුජ්‍යලෙක් ගැන හිතමින් අඬමින් ඉන්නේ. අන්න ඒ පුජ්‍යලයා එනවා. ඒ කාන්තාව හොයාගෙන. තේරුණාද? දැක්ක ඊට පස්සේ ඒ පුජ්‍යලයා දැක්කට පස්සේ බොහෝම සතුටටපත් වෙලා හිනාසෙන. දැන් තේරුණා නේද? එකම වීඩියෝ ක්ලිප් දෙක මාරු කරාට පස්සේ
අපේ හිතේ ගොඩනැගෙන කතන්දර කොච්චරක් ගොඩනැගෙනවද නේද? ඒක වෙනස් වෙන විදිය බලන්නකෝ. අර එකම වීඩියෝ ක්ලිප් තුන මාරු කරලා පෙන්නනවා. ඔන්න ඔය මූලධර්මය පාවිච්චි කළා තමයි ලෝකේ කවුරු චිත්‍රපටියක් අද නිර්මාණය කරත් මේක 1920 ගණන් වල තමයි මේක හොයාගත්තේ. ටෙලිනාට්‍ය නිර්මාණය කරත් කතන්දරයක් ගොඩනැගෙනවා නම් චිත්‍රපටි කතන්දරයක් ගොඩනැගෙනවා නම් ඔන්න ඔය මූලධර්මය තමයි පාවිච්චි කරන්නේ. ඕන කෙනෙකුට පුළුවන් මේ කුලේෂෝ ඉෆෙක්ට් කියලා සර්ච් කරලා බලන්න. එතකොට ඒ වගේ උදාහරණ ගොඩාක් තියෙනවා. පැහැදිලි නේද? එහි සානහස. අවසරයි ස්වාමින් වහන්සේ. ඉන්ද්‍රිය භාවනාව කියලා භාවනාවක් තියෙනව නේද ස්වාමින් වහන්සේ? මේ කතා කරන ඉන්ද්‍රිය සංවරය සහ ඉන්ද්‍රිය භාවනාව අතර තියෙන වෙනස මොකක්ද ස්වාමින් වහන්සේ? ඉන්ද්‍රිය භාවනාව සහ ඉන්ද්‍රිය සංවරය අතර තියෙන වෙනස අහන්නේ නේ. එහි ස්වාමින් වහන්සේ. හොඳයි අපි මුලින්ම බලමු මේ ඉන්ද්‍රිය භාවනාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. හිතන්න අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපය කෙරෙහි මොකද වෙන්නේ? මනාපයක් හෝ අමනාපයක් හෝ එහෙම නැත්නම් මනාප අමනාප දෙකම ඇති වෙන්න පුළුවන් නේද? එතකොට එහෙම මනාප අමනාපකම් ඇති වුනහම මේ ඉන්ද්‍රිය භාවනාව වඩන පුද්ගලයා හිතන්න ඕන මේ දැක්කා වූ රූපය නිසා මගේ හිතේ මනාපයක් හෝ එහෙම නැත්නම් අමනාපයක් එහෙම නැත්නම් මනාප අමනාප ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. මේ දැක්කා වූ රූපේට මගේ සිතේ මනාප අමනාපකම මනාපයක් හෝ අමනාපයක් එහෙම නැත්නම් මේ දෙකම ඇති වෙලා තියෙනවා. හරිද? එතකොට මේ ධර්මතාවය සංකතයි. හේතු නිසා තමයි හටගෙන තියෙන්නේ. මේක රළුයි. හේතුන් නිසා හටගත්ත ධර්මතාවය. ඒ නිසා මේ මනාප අමනාපයට වඩා අර රූපේ දකින්න කලින් අපේ හිතේ යම් උපේක්ෂාවක් තිබුණානේ. අන්න ඒ උපේක්ෂාව බොහොම ශාන්තයි ප්‍රණීතයි කියලා තීරණය කරලා ඒ මනාප අමනාපකම් බැහැර කරලා ඒ කලින් තිබුණ උපේක්ෂාවේ හිත පවත්වා ගන්න. දැන් මේක හොඳට පුහුණු වුණාම ඇසෙන් රූපයක් දකිනකොටම කනට ශබ්දයක් ඇසෙනකොටම ඒ හටගන්න මනාප අමනාපයන් බැහැර කරන්න පුළුවන් නම් රූපයක් දකිනකොටම ඒ හටගන්න මනාප අමනාපයන් බැහැර කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුට උසස් මට්ටමේ ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඔහුට උසස් මට්ටමේ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දේශනා කරනවා. දැන් එතකොට බලන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය හා සති සම්පජාන්නේ තමයි මේ තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපි කලින් කියවන යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? යම් ධර්මතාවයක් හේතු නිසා හටගන්නේ. අපේ රූපයක් දකින්නේ ඇසයි රූපය එහි විඥානේ මේ තුනේ එකතු වෙනවා. එතකොට දැන් මෙතන තියෙනවනේ මේ රූපේ සංකතයි කියන්නේ ඒක. තේරෙනවද? එතකොට මේකේ වේගින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ සති සම්පජාන්නේ කියන අවස්ථාව. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය හා සති සම්පජාන්නේ කියන වචනේ භාවිතා නොකර ඉන්ද්‍රිය භාවනාව කියලා වෙනස් විදියකට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ එකම સિદ્ધාන්තය තමයි මේ විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙන්නේ. පැහැදිලි නේද? එහි සානහස. ඒ නිසා මේ දේශනා බොහොම විද්‍යාත්මකයි. කියන්නේ අන්න ඒකයි. එහේ. ඒ කියන්නේ මේක කොයි පැත්තෙන් මේක දේශනා කළත් ඒ දේශනා අතර පරස්පරතාවයක් නැහැ. නැහැ. තේරුණා නේද? එහි සානහස. දැන් අපි ගත්තොත් යම්කිසි ගානක් අපි ගත්තොත් ඒ ගාන විවිධාකාරයෙන් අපිට ගාන හදන්න පුළුවන්. හදලා පෙන්නන්න පුළුවන්. නේද? ගණිතේ උතර දාන්න කෙනකොට ওই ගාන ඔහොම නෙමෙයි මෙහෙමත් හදන්න පුළුවන් කියලා. හැබැයි අවසාන උත්තරේ වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. අවසාන උත්තරේ වෙනස් වෙනවනේ. ඒ ගණිත කර්මය වැරදි. බොරු වෙනවනේ නේද? එහි සානහස. විද්‍යාත්මක භාවයක් නැහැ. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ සති සම්පජාන්නේ මේ පිළිවෙලින් ආවත් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වෙනම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දේශනා කරලා තියෙන මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු පුහුණු වෙනකොටත් ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ සති සම්පජාන්නේ තමයි. තේරුණානේ? එතකොට මේ දෙකේ වේගවත් භාවය නිසා තමයි ඉන්ද්‍රිය භාවනාව උසස් මට්ටමේ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.
දැන් හිතන්න අපි ආනාපාන සති භාවනාව කරන්න ගියත් නේද? ඒතර මේ ආනාපාන සති භාවනාවේ මුලින්ම තියෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව තමයි මුලින්ම තියෙන්නේ. අපි යන්නේ ආනාපාන සති භාවනාව කරන්න. නමුත් මුලින්ම අපිට පටන් ගන්න තියෙන ඉන්ද්‍රිය භාවනාව. ඒ කියන්නේ හුස්ම දැනෙන තැන සිය පවත්වා ගැනීම තමයි ආනාපාන සති භාවනාවේ උපේක්ෂා සහගත අරමුණ. එතකොට එහෙම ඉන්නකොට බාහිර සිතිවිලි, ශබ්ද නිසා නේද අපේ හිත මේ මනාප අමනාප අරමුණු ඔස්සේ හිත යනවා. ඊට පස්සේ භාවනා යෝගාචරය මොකද්ද කරන්නේ? මනාප අමනාප අරමුණු බැහැර කරලා හුස්ම දැනෙන තැන සිය පවත්වා ගන්න ඕන. එතකොට මේ ආනාපාන සති භාවනාව කරන්න ගියත් ඉන්ද්‍රිය භාවනාව හා සමාන දෙයක් තමයි වෙන්නේ. එතකොට මේ ආනාපාන සති භාවනාව ඇතුලේ ඉන්ද්‍රිය භාවනාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. තේරුණා නේද? එහෙයි සාමාන්‍ය. හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු මේ බුද්ධ දේශනාවට අනුව මේ ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය හෙවත් එහෙම නැත්නම් සීලය පරිපූර්ණ වෙන්නේ කොහොමද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරයෙන් මොකද්ද හදලා දෙන්නේ? ත්‍රිවිධ සුචරිතය. හරිද? එතකොට බෞද්ධයන් මතක තබා ගන්න ඕන මේ ත්‍රිවිධ සුචරිතයට තමයි අපි සමාදන් වෙන ශික්ෂාපද වශයෙන් සමාදන් වෙන සියලුම අනු කුඩා ශික්ෂාපද ඇතුළත් වෙන්නේ. හරිද? ඒ කියන්නේ පංචශීල්, අටශීල්, දසශීල්, ගහට්ට දසශීල්, සාමණේර දසශීල් ඊළඟට උපසම්පදා සීලය දක්වා. මේ සියලුම ශික්ෂාවන් ඇතුළත් වෙන්නේ මේ ත්‍රිවිධ සුචරිතයට බව මතක තබා ගන්න ඕන. එතකොට අපි දැනට සාකච්ඡා කරගෙන ඉන මේ සීල විසුද්ධිය එතකොට අවසන් වෙනවා මේ ත්‍රිවිධ සුචරිතේ පරිපූර්ණ භාවයට පැමිණියට පස්සේ. දැන් අපි බලන්න ඕන එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතේ පරිපූර්ණ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ත්‍රිවිධ සුචරිතයට අපේ මේ සීල ශික්ෂාවට ඉන්ද්‍රිය සංවරය බලපෑම් කරන්නේ කොහොමද? දැන් අපි ප්‍රාණඝාතයෙන් වෙන්වීම, ඊළඟ අදත්තා දාණයෙන් වෙන්වීම, කාමීත්‍යාචාරයෙන් ඊළඟට වෙන් වෙනවා කියලා නේද? ශික්ෂාපද අපි සමාදන් වුණාට මේ ශික්ෂාපද අපි සමාදන් වුණාට රූපය දකිනකොට අපේ ඇස සංවර නැත්තම්, ශබ්දය ඇසෙනකොට ඒ කෙරෙහි සංවරයක් නැත්තම් අපි ශික්ෂාපද සමාදන් වුණාට ඒ සීලය පරිපූර්ණ වෙනවද කියලා අපිට හිතන්න වෙනවා. දැන් උදාහරණයකට අපි කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා නේද? කාමීසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපද සමාදියාම කියලා සමාදන් වෙනවනේ. එහෙයි සාමාන්‍ය. එහෙම නැත්තම් අබ්‍රහ්මචර්ය ශික්ෂාපදේ සමාදන් වෙනවනේ නේද? නමුත් එහෙම සමාදන් වුණාට අපේ ඉස්සරහට කාන්තාවක් එනකොට, එහෙම නැත්නම් කාන්තාවක් ඉස්සරහට පිරිමියෙක් එනකොට නේද? එතකොට අපේ ඇස සංවර, අපේ ඇස අසංවරයි නම්, සංවර නැත්තම් අපි සමාදන් වුණ සීලය පරිපූර්ණ සීලයක් කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. කියන්න බෑ. එහෙයි. දෙයලාන අපි ගත්තොත් නච්ච ගීත වාදිත විසුක දස්සනා නේද? කියන මේ අටසීල්. අටසීල් ගන්නකොට ඒ ගන්න ශික්ෂාපද සමාදන් වෙනවනේ අපි නේද? එතකොට මේ ශික්ෂාපද රැකෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන් තමයි මේ ශික්ෂාපද රැකෙන්නේ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව මේ ශික්ෂාපද අපිට රැක ගන්න බෑ කොහොමද? දැන් අපි ගත්ත විකාල භෝජන ශික්ෂාව රැකෙන්නේ මොකෙන්ද? රාත්‍රියට මේ දිවෙන් රස පිනවීමේ ආශාව දුරු කරගත්තොත් තමයි විකාල භෝජන ශික්ෂාපදේ අපිට රැක ගන්න පුළුවන්. එතකොට ජීවහා ආයතනය සංවර වෙන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? රාත්‍රියට ආහාර ගන්න ආසාවක් ඇති වෙනවා නේ. දැන් අපි ගත්තොත් සතෙක් දඩයම් කරලා නේද? දිව පිනවීමේ ආශාවට ඒ සතාගේ මස් අනුභව කරන්න නේද? එතකොට අපි මේ ප්‍රාණඝාතය කරන්නේ මොකක් නිසාද? දිව පිනවීමේ ආශාවට නේ. එතකොට දිව පිනවීමේ ආශාවට අපි ප්‍රාණඝාතය කරනවා. ඒතර ඉන්ද්‍රිය සංවරය කෙලින්ම බලපාන මොකටද? අපි මේ සමාදන් වෙන ශික්ෂාපද වලට නේ. දැන් බොරු කීම, කේලම් කීම ගත්තාම මේ සෝතායතනෙ. කනේ අපේ මේ කනේ දින අසංවරභාවය තමයි ඒකට හේතුව. තව කෙනෙක් කිව්ව දෙයක් අහලා ඒක වෙනස් කරලා නේද? තව කෙනෙකුට කියලා කේලමක් විදිහට කියනවා. දැන් කෙනෙක් ඔබට බැන්නා කියලා කිව්වම අපි ගිහිල්ලා නේද? ඔහුට පරුස වචනේ බයිනෝ නේද? ඇයි මේ සෝතායතනේ සංවරභාවය නැති නිසා. එතකොට දැන් අපිට පැහැදිලි වෙනවා
පැහැදිලිව වටහා ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය සංවරයෙන් තමයි පුජ්‍යලයා තුළ සීලය එහෙම නැත්නම් සීල ශික්ෂාව පරිපූර්ණ කරලා දෙන්නේ. දැන් මේ සප්ත විසුද්ධියේ පළවෙනි විසුද්ධිය තමයි සීල විසුද්ධිය. එතකොට මේ සීල විසුද්ධිය පරිපූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වෙන්න නම් අපි කිව්වා සති සම්පජන්ණය අවශ්‍යයි. එතකොට මේ සති සම්පජන්ණය හදලා දෙන්නේ කවුද? මොකෙන්ද? යෝනිසෝ මනසිකාරය. පැහැදිලි නේද? එතකොට අද වැඩසටහනින් අපි සීල විසුද්ධියේ විස්තරය අවසන් කරනවා. අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය ගැන කතා කරන්න. එතකොට චිත්ත විසුද්ධිය තමයි සතර සතිපට්ඨානය ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට යම් ත්‍රිවිධ සුචරිතයක් තියෙනවාද? මේ ත්‍රිවිධ සුචරිතය අවශ්‍ය වෙනවා. මොකද සතර සතිපට්ඨානෙ සිය පවත්වා ගන්න. එතකොට අපි ඊළඟ වැඩසටහනේදී චිත්ත විසුද්ධිය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙමනම් අද දවසට අප වැඩසටහන අවසන් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඊළඟ වැඩසටහන හමු වෙනතේ සිළු දෙනාටම තෙරුවන් සරණයි.